ඔබලගින් නිදිනා විටදීම ඔබ දුන්නු උණුහුම් සීනයක් වේලා ඔබ තිමූ දෙක පුල් වියලීලා ඔබ නැගූ හසරැල් මතකයක් වේලා හායි ඔන්න කාලෙකට පස්සේ අලුත් ලොග් එකක් අරගෙන ඉන්න පුළුවන් වුණා. ඉතින් මේ සතියේ මම කොහොමද ගත කරේ කියලා මට හිතුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මේ අවුරුද්ද පටන් ගන්නකොටම අපිට ෆයිනල් ඉයර් අසයින්මන්ට් ප්‍රසන්ටේෂන් වලින් තමයි පටන් ගත්තේ. ඉතින් මට හිතුණා ඒ දවසකින්ම මේ vlog එක පටන් ගන්න. මේ දවස් ටිකේම අසයින්මන්ට් ප්‍රසන්ටේෂන් වැඩ ගොඩාක් තිබුණ හින්දා එළියට ගියත් සමහර වෙලාවට වීඩියෝස් ගන්න ඇත්තටම අමතක වුණා. ඉතින් vlog එකකට ලොකුවට වීඩියෝස් ගත්තේ නැති හින්දා සමහර වීඩියෝස් මම හදලා දාන්නේ නැහැ කියලා හිතුවා. ඉතින් මේ සතියේ මේ දවස් ටික නම් මම හිතුවා අනිවාර්යයෙන්ම කොහොම හරි වීඩියෝස් ටිකක් ගන්නවා කියලා. මොකද ඔයාලත් එක්ක මේ දවස් ටික මට ෂෙයා කරගන්න හිතුණා. ඉතින් එහෙනම් බලමු අපි අද මේ උදේම කොහෙද යන්නේ කියලා. මේ සතියේ අපේ ගෲප් එකට ඇඩ්වාන්ස් ෆාමකොලොජි ප්‍රසන්ටේෂන් එක තිබුණා. ඉතින් අපිට ටයිම් ඇලොකේට් වෙලා තිබුණේ හවස 3ට. හැබැයි මම ගෙදර ඉඳලා එන හින්දා මම ටිකක් කලින් ආවා. උදේ 8:00ට වගේ මම ගෙදරින් ආවේ. ඉතින් මම කැම්පස් එකට එනකොට 11:12 විතර වුණා. ඉතින් ඇවිල්ලා මගේ ගෲප් එකේ අනිත් මෙම්බර්ස්ලා එනකන් මම පොඩ්ඩක් ප්‍රසන්ටේෂන් එකට ලෑස්ති වුණා. මේ ඉන්නේ මේ පාර මගේ ගෲප් එකේ මෙම්බර්ස්ලා 4 දෙනා. ඉතින් හරිම සපෝටිව් හරිම හොඳ යාළුවෝ 4 දෙනෙක්. ඉතින් ෆස්ට් ටයිම් තමයි මම මේ 4 දෙනාත් එක්ක වැඩ කරේ. මොකද මට කලින් ප්‍රසන්ටේෂන් අසයින්මන්ට් වල මේ 4 දෙනාත් එක්ක වැඩ කරන්න හම් වෙලා නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ඒ දවසේ වැඩ ටික වුණේ. මහන්සි දවස පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙන්නත් එක්ක හැමදාම වගේ මගේ බොයිෆ්‍රෙන්ඩ්ගෙන් පොඩි ටැග්ගකුත් හම්බුණා. කලින් දවසේ ප්‍රසන්ටේෂන් එක ඉවර වෙලා මම කෙලින්ම ගෙදර ආවා. මම බෝඩින් ප්ලේස් එකට ගියේ නැහැ. ඉතින් මේ මුළු මාසෙම තියෙන්නේ අසයින්මන්ට් ප්‍රසන්ටේෂන් ෂෝට් නෝට් ගහන පාඩම් කරන වැඩ තමයි. ඉතින් කලින් දවස්වල වගේ මම අදත් ෂෝට් නෝට් ගහලා පාඩම් කරන වැඩ ටික පටන් ගත්තා. උදේම ඉතින් අම්මිගේ රසමරස කිරි එක බීලා මගේ මේ චූටි යාළුවෝ දෙන්නටත් හායි කියලා මම මගේ වැඩ ටික පටන් ගත්තා. මම මේ උදේම නැගිට්ට කිව්වට මම මේ දවස් ටිකේම 7:00 විතර වෙනවා නැගිටිනකොට. ඉතින් ඒ නැගිටලා තේ එක බීලා කරලා පාඩම් කරන්න ලෑස්ති වෙනකොටම මට කොරියර් සර්විස් එකකින් කෝල් එකක් ආවා. මට මං ඕඩර් කරපු පාර්සල් එකක් තියෙනවා කියලා. ඉතින් ඒකත් අරගෙන උදේම හරියම සතුටින් ඒක අන්පැක් කරලා මගේ ඕඩර් එක කොහොමද කියලා බැලුවා. ඉතින් මං ඒ දෙකත් බලලා මගේ දවසේ වැඩ ටික දැන් පටන් ගන්න තමයි තියෙන්නේ. අද දවසේ මම සබ්ජෙක්ට්ස් දෙකක ෂෝට් නෝට්ස් ගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ වැඩ කරන්න ඔක්කොටම කලින් මම මගේ ඊයර් ප්ලෑන් එක අප්ඩේට් කරන්න තමයි දැන් මේ හදන්නේ. 2025 අවුරුද්දේ මට ඇත්තටම ඊයර් ප්ලෑන් එකක් තිබ්බේ නැහැ. හැබැයි මම ඒ අවුරුද්දෙත් මගේ විෂන් බෝඩ් එකේ තිබ්බ ගොඩක් දේවල් ඇචීව් කරගත්තා. ඇත්තටම කිව්වොත් ගිය අවුරුද්දේ මට විෂන් බෝඩ් එකක් තිබෙන්නේ නැහැ. මම මගේ ෆෝන් එකට නිකන් නෝමල් මම ඒ අවුරුද්දේ කරනවා කියලා හිතාගෙන තිබ්බ දේවල් ඇඩ් කරගෙන හිටියා විතරයි. ඉතින් මට මේ අවුරුද්දේ හිතුණා ලස්සනට විෂන් බෝඩ් එකක් හදලා ඒක මගේ ඉස්සරහා හැමතිස්සෙම තියාගෙන ඒ වගේම හොඳට ඉයර් ප්ලෑන් එකකට වැඩ කරන්න ඕනි කියලා. ඉතින් මේ අවුරුද්දේ මම ඉයර් ප්ලෑන් එකක් අරගත්තා. ඉතින් මම දැන් පුරුද්දක් විදිහට හැමදාම උදේට ඒක අප්ඩේට් කරනවා. මම සාමාන්‍යයෙන් ඉයර් ප්ලෑන් එක අප්ඩේට් කරන්නේ අද දවසේ විච් ඒවා ඊළඟ දවසේ උදේ තමයි අප්ඩේට් කරන්නේ. හැබැයි කලින් දවසේ රෑ ඊළඟ දවසේ කරන්න ඕන දේවල් ටික ඉයර් ප්ලෑන් එකට ඇඩ් කරනවා. ඉතින් මම මේ දවසේ නම් ගොඩක්ම කරේ පාඩම් කරන වැඩ කටයුතු ටික තමයි. ඉතින් මුලින්ම මම අද දවසේ කවර් කරන සබ්ජෙක්ට්ස් දෙකයි ඒකේ ටොපික්ස් දෙකයි ලියාගත්තා. ඉතින් දැන් තියෙන්නේ දවල් වෙනකන් ඒ වැඩ ටික කරගෙන යන්න තමයි. ඉතින් මම සාමාන්‍යයෙන් නෝට් එක මට ඕන විදිහට මේ විදිහට හදා ගන්නවා. ඉතින් ෂෝට් නෝට් ගහනවා කීවට මම ගන්න කොලේ
මට පාඩම් කරන්න ඕන හැමදේම ලියා ගන්නවා. ඉතින් අපි හැමෝටම එක එක්කෙනාට පාඩම් කරන විදිහ වෙනස්නේ. ඉතින් මට සාමාන්‍යයෙන් පාඩම් කරන දේවල් මතක හිටින්නේ මෙන්න මේ විදිහට කොලයක ලියුවොත් විතරයි. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් පාඩම් කරන්නේ කොහොමද? පාඩම් මතක තියාගන්නේ කොහොමද කියලාත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මම හරි ආසයි මේ විදිහට ලියලා ආපහු ඒක බලා ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට මම එක සබ්ජෙක්ට් එකක ෂෝට් නෝට් ගහන වැඩේ පටන් ගත්තා. දවසම පාඩම් කරපු හින්දා මාත් පියා අපේ අම්මිත් එක්ක ටවුන් එකට හවස ගෙදරට ඕන පොඩි බඩු වගේක් ගේන. ඉතින් ගෙදර ඉන්න දවස්වල සාමාන්‍යයෙන් දවස ගත වෙන්නේ ඔය විදිහට මේ දවස් ටිකේ. ඉතින් එක්සෑම් ළඟ හින්දා කොහොමත් පාඩම් කරන වැඩවලට ටිකක් වැඩිපුර කාලය දෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒ දවසේ විශේෂයෙන්ම උනේ ඔන්න ඔය දේවල් ටික තමයි. ඉතින් ඊළඟ දවසේ මට තිබුණා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද යුනිවර්සිටි එකට යන්න. මම එතනට ගිහිල්ලා කියන්නම් ඒ දවසේ තිබුණු විශේෂ වැඩේ මොකක්ද කියලා. ඉතින් මම උදේ 5:00 විතර ලෑස්ති වෙලා ගෙදරින් ගියා. මොකද 7:00 වෙනකොට එතන රෙජිස්ට්‍රේෂන් වැඩ ටික වෙනවා කියලා තිබුණා. ඉතින් මම ලෑස්ති වෙලා එතනට ගියා. මම දැන් මේ ගැම්මෙන් මෙහෙම වීඩියෝ කරගෙන ගියාට මම මේ බහින්න ඕන තැනට වඩා හෝල්ට් එකක් වැඩිපුර ඉස්සරහට ගිහින් බැහැලා ආවහු පයින් ඇවිදගෙන එන ගමන් මම ඇත්තටම දන්නේ නැහැ එතන බස් හෝල්ට් එකක් තිබ්බා කියලා. ඉතින් උදේ හින්දා ලොකු අවුලක් තිබෙන්නේ නැහැ. කොහොම හරි ආපස්සට මම ආවා මේ යුනිවර්සිටි එක ගාවට. ඉතින් ඇවිල්ලා මම කෙලින්ම ඇතුළට ගියා රෙජිස්ට්‍රේෂන් වැඩවලට. එහෙනම් ඉතින් මම දැන් කියන්නම්කෝ මම මේ කොහෙද ආවේ කියලා. කලින් කිව්වා වගේම මම ඇවිල්ලා ඉන්නේ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලයට. ඉතින් අපි එතනට ආවේ අපේ ෆයිනල් ඉයර් රිසර්ච් ඇබ්ස්ට්‍රැක්ට් එක URCFIM එකට සිලෙක්ට් වෙලා තිබුණා. ඉතින් අද අපේ ප්‍රසන්ටේෂන් එක කරන්න තිබුණා. ඉතින් මං වගේම මගේ ගෲප් එකේ අනිත් මෙම්බර්ස්ලාත් අද මෙතනට ආවා. ඒ වගේම URCFIM එකට සිලෙක්ට් වෙච්ච අනිත් ගෲප්ස්ුත් මෙතනට ආවා. ඉතින් අපේ කැම්පස් එකේ ගෲප් කිහිපයක් මේ වැඩේට සිලෙක්ට් වෙලා තිබුණා. මම එතනට යනකොට ටිකක් කලින් ගිහින් තිබුණා. ඉතින් මගේ යාළුවෝ ටික 7:00 කාලා වගේ වෙනකොට එතනට ආවා. ඊට පස්සේ ඉතින් මෙතන රෙජිස්ට්‍රේෂන් වැඩ ටික කරගෙන අපි මිනි ඔඩිටෝරියම් එකට ගියා ප්‍රසන්ටේෂන් වැඩවලට. ප්‍රේමාතුර මාළඟින් ඉන්නේ නම් ආදරෙන් මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියාලා. ප්‍රේමාතුර මාළඟින් ඉන්නේ නම් ආදරෙන් මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියාලා. ඒ දැස කීවේ යුංගරත්තාලේ ලං වෙන්න නේදෝ රැහිනයේ හැන්දවෝ යාමේ ගංදැල වගේ දැන් කුලෙන් තැවේ නම් යන්නම් ඉතින් හැන්දවෝ යාමේ ගංදැල වගේ දැන් කුලෙන් තැවේ නම් යන්නම් ඉතින්. රෙජිස්ට්‍රේෂන් වැඩ ටික 7:00 8 වගේ වෙනකොට ඉවර කරලා සෙරමනි එක ඊට පස්සේ පටන් ගත්තා.
සුවිශේෂී කාර්යයකට මුලපිරීම සඳහායි. අප ජාතියක් ලෙස දිනෙන් දින ඉදිරියට යාමට අඩියෙන් අඩිය නැගී සිටීමට යා යුතු වන්නේ ඒ සඳහා අප ආකල්පමය වශයෙන් දියුණුවනවා සේම විද්‍යාත්මක පදනමක් සහිතව නව්‍ය පර්යේෂණ නව්‍ය සොයා ගැනීම සමගින් අප ශාස්ත්‍රය නව ලෝකයට නවමු ආකාරයෙන් පුළුල් කළ යුතු වෙනවා. එකී අරමුණ මූල බීජය කරගනිමින් ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය පර්යේෂණ කවය හා අත්බැල් වෙඳ ගනිමින් විශ්වවිද්‍යාල පර්යේෂණ කවය එක්ව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2025 මෙලෙසින් ආරම්භ කිරීමටයි සූදානම. මේ සෙරමනියකින් පස්සේ අපි අපේ සෙෂන් එක තියෙන හෝල් එකට ගියා. ගිහිල්ලා අපි අපේ ප්‍රසන්ටේෂන් එක වෙරිෆයි කරලා අපේ ගෲප් නම්බර් එක වෙරිෆයි කරලා අපේ මෝර්නින් රිෆ්‍රෙෂ්මන්ට් එක ගන්න ගියා. මෝර්නින් රිෆ්‍රෙෂ්මන්ට් එක අරගෙන ආවට පස්සේ අපේ සෙෂන් එක පටන් ගත්තා. ඉතින් අපිට ලැබිලා තියෙන ගෲප් නම්බර් එක අනුව ප්‍රසන්ට් කරන්න තමයි තිබුණේ. ඉතින් අපේ ගෲප් එකට ලැබිලා තිබුණේ ගෲප් නම්බර් 5. ඉතින් අපි අපේ ටර්න් එක එනකන් හිටියා. අපේ ගෲප් එකේ ප්‍රසන්ටේෂන් එකෙන් පස්සේ තව ගෲප් දෙකක විතර ප්‍රසන්ටේෂන් තිබුණා. ඊට පස්සේ අපිට අපේ ලන්ච් බ්‍රේක් එක හම්බුණා. ඉතින් ලන්ච් බ්‍රේක් එකේදී අපිට කිව්වා අපේ සර්ටිෆිකේට් කලෙක්ට් කරගන්න පුළුවන් කියලා. ඉතින් අපි පල්ලෙට ගිහිල්ලා අපේ සර්ටිෆිකේට් උත් කලෙක්ට් කරගෙන අපි ලන්ච් එකට ගියා. ඉතින් ඒ යනකොට අපිට මෙන්න මේ චූටි යාළුවෝ ටික හම්බුණා. ඉතින් ඔන්න ඔය විදියට තමයි එදා දවසේ වැඩ ටික උනේ. මම නම් හවස සෙෂන් එකේදී ටිකක් කලින් ගෙදර ආවා. ඉතින් මට හිතුණා මේ දවස් කීපේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. කොහොමද සාමාන්‍යයෙන් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ගේ ලයිෆ් එක ගත වෙන්නේ කියලා. හැබැයි මීට වඩා දේවල් ගොඩාක් අපි අපේ යුනිවර්සිටි ලයිෆ් එකේදී කරනවා. ඉතින් මේක හරියම පොඩි දවස් කිහිපයක්. මේ ගෙවෙන්නේ මගේ යුනිවර්සිටි ලයිෆ් එකේ අන්තිම අවුරුද්ද. ඉතින් මට හිතුණා හැම දවසක්ම හැම ලස්සන මතකයක්ම මේ විදිහට මං ගාව තියාගන්න ඕනි කියලා. ඉතින් මම හිතනවා ඔයාලත් මගේ vlog එකට කැමති වෙන්න ඇති කියලා. ඉතින් ආල්මත් ලස්සන vlog එකකින් ඉක්මනින්ම හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. මගේ vlog එකට කැමති නම් මාව subscribe කරගෙන යන්න අමතක කරන්න එපා.